ආවා එතනට මේ එතන අපිට මම මේ අපිට යන්න පුළුවන් එතනින්. හැබැයි අපි මට නම් බයයි. ඔයත් හිතුණා මම ඔයගලන්ට පෙන්නන්න. මම පෙන්නන බලන්න ගල් පර්වතයේ තියෙන ඉතිය. මාරම බියුටිෆුල් අරලිය ගල්ස් දෙකක් තියෙනවා. ඕ මේ බලන්නකො මේකේ දිග මේ කඩලා මේ වතුර පල්ලෙහාට දාන්න කුඹුරු කරන් තමයි මෙතන වේලා අරස් කරලා මේ ටික මේ කල්ල හදලා තින්නේ. ඔව් මෙතනින් පල්ලෙහාට සම්පූර්ණ වහිනවා. ගම්මාන කීපයක් යට වේගෙන යන්නේ. මාරම ලස්සනයි. තියෙන ගතිය view එක බලන්නකො. බලමු දැන් අලියා ඉන්න තැන අලියා. අම්මෝ අපි අලියා අම්මෝ මට නම් හිතා ගන්නවත් බෑ. අපි ආපසු ආයෙත් පල්ලෙහාට යන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. අම්මෝ මට නම් බයක් හිතෙනවා දැන් නම්. මම ඔයාලට පෙන්නන්නම් ඒ තැන කොහෙද යන්නේ එතන තියෙන්නේ. මට පේන්නේ හරියට. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොම හරි. අලියා තමයි නැත්තේ. අලියා. අපි අන්න අර පාරෙනුත් ආවා. මම ඔයාලට පෙන්නන්නම්. අර ඉන්නේ අලියා. තාත්තේ අම්මේ අර ඉන්න අලියා. එන්න බෑ නේ. ඔව්. මෙන්න මම ඔයාලට පෙන්නන්නම්. කොහරාරාතන තනකොළ කන්නේ? අර කල්වේ කාල. හරි. මම පෙන්න මේ ඉන්නවා. අර පෙන්නද්ද ඔයාගේ ඇස් දෙක අර? හරිනේ. අර ඉන්න නැතන? බලන්නකො ලස්සන. තාත්ත මෙතන පාට පිළිල් ටිකක් තියෙන. යම් බලන්න. බඩගල අතන දෙන්න. මට හරි. බලන්නකො හරි ඉන්නේ. බලන්නකො මේකේ ලොකු යම්කෝ මම ඉස්සරහට මම ඔයගලන්ට මේ ට්‍රිප් එකේදී මේ ලස්සන තැන් තියෙනවා මම ඔයාලට පෙන්නන්නකො ලස්සන තැන් තියෙනවා. වාව් මාරම කියුට්. අලියා ඉන්න තැන මම ඔයාලට පෙන්න ඕනේ අලියා. බලමු මෙතනටත් අලියා පෙන්නනවාද කියලා නේ. පෙන්නන්න එපා ඔයගලන්ට නේ. අනිත් තුන්නාගේ නෙමෙයි මම දෙපාරක් තුන් සැරයක් මම ඔයාලට පෙන්නනවා. ඒ පාරදී අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ අපිට ඒ පාරදී. අපි ආවේ අන්න අතනදී. අතනදී අපි ආවේ. කොහෙද දන්නේ අලියා? යම් බලන්න. යංගෝ මේ මෙතනත් යම් බලන්න.
මේ තියෙන්නේ මාදුරෝය කමාම ලොකුයි. මාදු බෙදලා තියෙන්නේ අර ගල් වලින් බෙදලා තියෙන පොඩි මේක. අලියා හොන්න පෙන්නන්න ඉස්සර. ඉන්නකෝ අපි යන්න අර ඉඳලා තමයි අපි මෙහෙට එන්න try කරේ බෑ අපිට එන්න පුළුවන් වුණේ නැහැ අලියත් එක්ක අපිට පුළුවන් වුණා මේ පැත්තේ එන්න මේ අලියා පෙන්වන්න බෑ අලියා අන්න අතන්ට විතරයි පෙන්වන්න පුළුවන් බලමු අපි කාර් එකත් එක්ක යන්න ඕනේ අපිට බයයි මේ අපිට මෙතනින් මම ඔයාලට පෙන්නන්නම් පල්ලෙහා ටිකක් මාකරම ලස්සන ගොත්ති ඕගොල්ලොත් ඇවිල්ලා අපිට වීඩියෝ එකක් දාලා කමෙන්ට් එකක් දාගන්න අපිටත් කියලා නනම් මාරම ලස්සනයි මේ අලින්ගෙන් පොඩ්ඩක් බේරෙන්න පොඩ්ඩක් මෙතන අලින් සැරහිලු සිතුවපවට වඩා ඔන්න මම මෙතනින් ඉවර වුණා අපි ස්ට්‍රේට් වෙන්න